හයි ඉතිං ඔයාලට කොහොමද අද අපි බලමු පයිප් ක්ලීනර් වලින් කොහොමද ලස්සන මල් බොකේ එකක් හදාගන්න කියලා. හරි ළමයි මේකට ඕනේ කහපාට හයිලයිට් එක. අනිවාර්යයෙන්ම කහපාට හයිලයිට් එකක් තියෙන්නම ඕනේ. ඉතින් මේ කහපාට හයිලයිට් එක හින්දා තමයි මේ මල මෙච්චර ලස්සනට එන්නේ. අපි මුලින්ම කහපාට හයිලයිට් එක අරගෙන මෙන්න මේ ආකාරයට දඟර හොතා ගන්න ඕනේ. හරි ළමයි අපි දැන් මලේ පෙත්ත නවද්දී මතක තියාගන්න ඕන දෙයක් තමයි මලේ මැද තැලෙන්නේ නැති වෙන නවන්න. මොකද එහෙම වුණොත් සම්පූර්ණයෙන්ම මල කැපෙනවා. හරි ළමයි මට හිතුණා මලේ මැදට සුදු පාට පබළුවක් අල්ලන්න. මම සුදු පාට පබළුවක් ගත්තේ නිකන් මල රෝස පාටනේ. ඉතින් රෝස පාටට සුදු පාට එකතු වුණාම මට හිතුණා මල තවත් ලස්සන වෙයි කියලා. ඉතින් මේ මල් බොකේ එකට මම මල් 46ක් ගත්තා. හරි ළමයි මම දැන් මේක රැප් කරගන්නයි යන්නේ. ඉතින් මේක රැප් කරගන්න මම සම්පූර්ණ රැපින් පේපර් එකක් හතරට නමලා කපා ගත්තා. මේක ඔයාලට ලස්සන කපා ගන්න ඕන නම් මම වගේ කහපාට කතුරක්ම පාවිච්චි කරන්න. මේ තියෙන ෆ්ලවර් බොකේගේ ෆයිනල් අවුට්පුට් එක. ලස්සනයි නම් කමෙන්ට් කරන්න යමු.